ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ ඉන්න අතිශය බුද්ධිමත් පුද්ගලයන්ට තියෙන සුවිශේෂී ලක්ෂණ 10ක් ගැන. වීඩියෝ එක බලන ගමන් අපි පුංචි වැඩකුත් කරමු. මේ කීන ලක්ෂණ 10න් කීයක් ඔයා ගාව තියෙනවද කියලා වීඩියෝ එක බලන ගමන්ම හිතින් ගණන් කරගෙන යන්න. බලමු අන්තිමට ඔයාට 10න් කීයක් එනවද කියලා. වීඩියෝ එක ඉවර වුණාම ඔයාගේ ලකුණු ගාන පල්ලෙහායින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඔබත් මේ ලෝකේ ඉන්න අතිශය බුද්ධිමත් පුද්ගලයන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් බුද්ධිමත් කෙනෙක් නැත්තම් ජීනියස් කෙනෙක් කිව්වම අපේ මතකයට එන්නේ මොන වගේ රූපයක්ද? සමහර විට ඝන කණ්ණාඩි කුට්ටමක් දාගෙන පොත් ගොඩක් අස්සේ හිර වෙලා ඉන්න, විභාග වලින් ලකුණු 100ම ගන්න, එහෙමත් නැත්නම් අතිශය බැරෑරුම් විදිහට කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම බුද්ධිය කියන්නේ පාසලේදී ගන්න ලකුණු වලට වඩා ගොඩක් ගැඹුරු සහ සංකීර්ණ දෙයක්. ඉහළ බුද්ධිපලයක් හෙවත් high IQ එකක් තියෙන පුද්ගලෙක් ලෝකය දකින්නේ, අත්දකින්නේ සහ ඒ ගැන හිතන්නේ අපි හිතනවට වඩා ගොඩක් වෙනස් විදිහකට. මේක නිකම්ම දැනුම කටපාඩම් කිරීම ගැන විතරක් නෙවෙයි. මුලයේ තොරතුරු සකස් කරන ආකාරය පිළිබඳ අපූරු කතාවක්. ඉතින් අද අපි කතා කරමු ඉහළ බුද්ධියක් තියෙන පුද්ගලයන්ගේ සිතුවිලි සහ හැසිරීම් රටාවන් සාමාන්‍ය කෙනෙක්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා. මේ වීඩියෝට අවසාන වෙනකම් බැලුවොත් සමහර විට ඔබටත් තේරෙයි ඔබ නොදැන හිටියට ඔබත් ඉහළ බුද්ධියක් තියෙන කෙනෙක් කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. 1. රටා හඳුනා ගැනීමේ අසාමාන්‍ය හැකියාව. pattern recognition. බුද්ධිමත් පුද්ගලයෙක්ගේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි රටා හඳුනා ගැනීමේ හැකියාව. ඒ කියන්නේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා සාමාන්‍ය අයට පේන සිදුවීම් අතර තියෙන සැඟවුණු සම්බන්ධතා ඔවුන්ට ඉතා ඉක්මනින් වැටහෙනවා. උදාහරණයක් විදිහට ඔබ අලුත් සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්නවා කියලා හිතන්න. ඉහළ බුද්ධියක් තියෙන කෙනෙක්ට එහි තියෙන රිද්මයන් සහ රටා ඉතා ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන්. ඔවුන්ට ඒ රටාවන් තේරුම් ගන්න විශේෂ පුහුණුවක් අවශ්‍ය වෙන්නේම නැහැ. ඒ වගේම මේ හැකියාව මිනිස්සුන්ගේ හැසිරීම් තේරුම් ගන්නත් ඔවුන් පාවිච්චි කරනවා. කෙනෙක් බොරු කියනවා නම් හෝ ඔවුන්ගේ යටි අරමුණක් තියෙනවා නම් ඔවුන්ගේ කතාවේ තියෙන නොගැල්පීම් හරහා ඒක ඉක්මනින්ම අල්ලගන්න high IQ අයක පුරවන්. අපිට සාමාන්‍යයෙන් පේන්නේ රූප හෝ සිදුවීම් විතරක් වුණාට ඔවුන්ගේ මොළය හැම විටම හොයන්නේ මේ දේවල් අතර තියෙන තාර්කික සම්බන්ධය මොකක්ද කියන එකයි. 2. තමන්ගේම සිතුවිලි ගැන සිතීම. මෙටකොග්නිෂන් සහ ඇනලිටිකල් තින්කින්. ඊළඟ වැදගත් කරුණ තමයි විශ්ලේෂණාත්මක චින්තනය. ඉහළ බුද්ධියක් තියෙන අය එක තීරණයක් ගන්න කලින් ඒක තියෙන සියලුම පැති, ප්‍රතිඵල සහ විකල්ප ගැන ගොඩක් ගැඹුරට හිතනවා. මේකට මනෝවිද්‍යාවේදී කියන්නේ මෙටකොග්නිෂන් කියලා. ඒ කියන්නේ සරලවම තමන්ගේම සිතුවිලි ගැන නැවත සිතීම. සැබෑ ජීවිතයෙන් උදාහරණයක් ගමු. අපි සාමාන්‍යයෙන් අවංහලකට ගිහින් කෑමකට මොනවා හරි අනෝදුණු කොට ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ. නමුත් high IQ කෙනෙක් ඒ කෑමේ තියෙන පෝෂණය, මිල, ඒ වෙලාවේ තියෙන අවශ්‍යතාවය, කැලරි ප්‍රමාණය වගේ ගොඩක් දේවල් ගැන විශ්ලේෂණය කරන්න පුළුවන්. මේක සමහරුන්ට වැඩිපුර සිතීමක් වගේ පෙනුනත් ඇත්තටම මේක ඔවුන්ගේ මුලේ ක්‍රියා කරන ස්වභාවික විදිහයි. හැබැයි මේක නිසාම සමහර වෙලාවට පුඩි තීරණයක් ගන්න ගියත් ඔවුන්ට ලොකු කාලයක් ගත වෙන්න පුළුවන්. 3. නොසිඳෙන කුතුහලය සහ අලුත් දේ සිවීම. insatiable curiosity. ඉහළ බුද්ධියක් තියෙන අය නිරන්තරයෙන්ම අලුත් දැනුම සොයනවා. ඔවුන්ට එකම දේ නැවත නැවත කරන එක, ඒ කියන්නේ එකම දෛනික රාමුවක හිර වෙලා ඉන්න එක ඉක්මනින්ම එපා වෙනවා. ඔවුන්ගේ මොළය හැම විටම අලුත් සහ අභියෝගාත්මක තොරතුරු ඉල්ලනවා. ඔවුන්ට යම් විෂයක් ගැන කුතුහලයක් ඇති වුණොත් ඒ ගැන අන්තිම බිඳුවටම යන්නකන් අන්තර්ජාලය පීරලා හරි ඉගෙන ගන්න ඔවුන් පෙළඹෙනවා. මේකට intellectual play කියලා කියනවා. ඔවුන් අහින ප්‍රශ්න සමහර විට අනිත් අයට අමුතුයි වගේ පෙරෙන්න පුරුවන්. ඇයි අපිට හීන පේන්නේ? විශ්වයෙන් එහා මොනවද තියෙන්නේ? කාලය හරහා යන්න පුළුවන්ද? වගේ ගැඹුරු ප්‍රශ්න ඔවුන්ගේ හිතේ නිතරම කැරකෙනවා. ඔවුන් දැනුම සොයන්නේ විභාග පාස් වෙන්නවත් කාටවත් පෙන්වන්නවත් නෙවෙයි.
තමන්ගේම මොලේට අවශ්‍ය තෘප්ති දැනුවෙන්. 4. වෙනස් වන තත්ත්වයන්ට ඉක්මනින් හැඩගැසීම. හයි ඇඩැප්ටබිලිටි. බුද්ධිමත්කමේ තවත් ප්‍රබල සලකුණක් තමයි ඕනෑම අලුත් පරිසරයකට හෝ වෙනස් වන තත්ත්වයකට ඉක්මනින් හැඩගැසෙන්න තියෙන හැකියාව. ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටීෆන් හෝකින් වරක් කිව්වේ බුද්ධිය කියන්නේ වෙනස්වීම් වලට අනුවර්තනය වීමේ හැකියාවයි කියලා. සාමාන්‍ය අය යම් කරදරයක් හෝ බලාපොරොත්තු නොවුණු වෙනසක් වුණොත් කලබල වෙද්දී ඉහළ IQ එකක් තියෙන අය ඉක්මනින්ම තත්ත්වය තේරුම් අරගෙන තමන්ගේ සැලසුම වෙනස් කරගන්නවා. ඔවුන් අසාර්ථකවීම් දකින්නේ නැවතුමක් විදිහට නෙවෙයි, අලුත් පාඩමක් ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් විදිහටයි. 5. විවෘත මනසක් තිබීම සහ තමන්ගේ වැරදි පිළිගැනීම. Open mindedness and humility. ගොඩක් අය හිතන්නේ බුද්ධිමත් අය නිතරම තර්ක කරලා දිනන්න හදනවා. තමන් කියන දේ විතරයි හරි කියලා හිතනවා කියලා. නමුත් ඇත්ත ඒකේ අනිත් පැත්ත. ඉහළ බුද්ධියක් තියෙන පුද්ගලයන්ට ඉතාමත් විවෘත මනසක් තියෙනවා. ඔවුන් ඕනෑම අලුත් අදහසකට ඇහුම් දිනීමට සූදානම්. ඒ වගේම තමන්ගේ මතය වැරදි කියලා ඔප්පු කරන්න පුරුවන් සාක්ෂි කවුරු හරි පෙන්නුවොත් තමන්ගේ වැරදි පිළිගෙන මතය වෙනස් කරගන්න ඔවුන් කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. ඔවුන්ට වැදගත් වෙන්නේ කවුද හරි කියන එක නෙවෙයි, මොකක්ද හරි කියන එකයි. 6. රාත්‍රී කාලයේ අවදිවෙන් සිටීමට කැමැත්ත. Night owls. මේක අහපුවම නම් ඔබට ටිකක් පුදුම හිතෙයි. පරිණාමීය මනෝවිද්‍යාව පිළිබඳ පරීක්ෂණ රැසකින් හෙළි වෙලා තියෙනවා ඉහළ බුද්ධියක් තියෙන අය සාමාන්‍යයෙන් රාත්‍රී කාලේ වැඩිපුර අවදිවෙන් ඉන්න කැමති අය. එහෙමත් නැත්නම් night owlsලා කියලා. දවල් කාලේ තියෙන කලබලකාරී පරිසරයට වඩා රාත්‍රියේ තියෙන නිස්කලංක බව ඔවුන්ගේ මොළයට නිදහසේ හිතන්න, නිර්මාණශීලී වැඩ කරන්න ලොකු උදව්වක් වෙනවා. ඒ නිසා ඔබටත් රෑ නිදාගන්න ගියාම විවිධ අලුත් අදහස් ඔලුවට එනවනම් ඒකත් ඔබේ බුද්ධියේ අපූරු ලක්ෂණයක් වෙන්න පුළුවන්. 7. තනිව කාලය ගත කිරීමට ඇති දැඩි කැමැත්ත. Preference for solitude. 7 වෙනි ලක්ෂණය තමයි තනිව ඉන්න තියෙන කැමැත්ත. බොහෝ පරීක්ෂණ පෙන්වන්නේ ඉහළ බුද්ධියක් ඇති පුද්ගලයන් තනිව ඉන්නට වැඩි කැමැත්තක් දක්වනු කියලායි. මේක ඔවුන්ට පවුලකට විදිහට දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ සිතුවිලි සමග ගනුදෙනු කරන්නට, ඒ වගේම අලුත් දේවල් සැලසුම් කරන්නටත් ඒ කාලය යොදා ගන්නවා. ඔවුන්ට තමන්ගේම ඇසුර ප්‍රමාණවත් නිසා නිකම්ම කාලය ගත කරන හිස් කතාබහට වඩා තමන්ගේ පෞද්ගලික වැඩකට මුල්තැන දීමට ඔවුන් ගොඩාක් කැමතියි. 8. පරිකල්පනය සහ දිවා සිහින දෙකීම. Daydreaming and imagination. ඔබත් නිතරම දිවා සිහින දෙකන කෙනෙක්ද? එහෙනම් ඒකත් ඔබේ බුද්ධියේ තවත් අපූරු ලක්ෂණයක් වෙන්න පුදුවන්. ඉහළ IQ එකක් තියෙන පුද්ගලයන්ගේ මොළය නිරන්තරයෙන්ම අලුත් ලෝකවන්, අලුත් විසඳුම් සහ නිර්මාණශීලී අදහස් මවා ගන්නවා. ඔවුන් නිකම්ම බලාගෙන ඉන්නවා වගේ පෙනුනත් ඔවුන්ගේ මොලේ ඇතුලේ ඉතාමත් සංකීර්ණ ගණිත කල්පනාවන් හෝ නිර්මාණශීලී කතාවක් ගෙතෙමින් පවතින්න පුළුවන්. 9. අන් අයගේ දෘෂ්ටිකෝණයෙන් ලෝකය දකින්න ඇති හැකියාව. Perspective taking. බුද්ධිමත් අය කිසියම් ගැටලුවකදී තමන්ගේ මතේම එල්බී ඉන්නේ නැහැ. ඔවුන්ට පුළුවන් අනිත් අය හිතන විදිය සහ ඔවුන් ඒ තීරණයට ආවේ ඇයි කියන එක ඔවුන්ගේ පැත්තෙන් ඉඳලා තේරුම් ගන්න. මේ හැකියාව නිසා ඔවුන් ඉතාමත් හොඳ ගැටලු විසඳන්න බවට පත් වෙනවා. ඔවුන් ඕනෑම ප්‍රශ්නයක් දිහා හැම පැත්තකින්ම බලන්න උත්සාහ කරනවා. 10. තමන්ගේ අඩුපාඩු ගැන ඇති අවබෝධය. Self awareness and humility. අපි කතා කරන 10 වෙනි සහ අවසාන ලක්ෂණය තමයි තමන්ට ඉගෙන ගන්න තම කොච්චර දේවල් මේ ලෝකෙ ඉතුරු වෙලා තියෙනවද කියන අවබෝධය. මේකට මනෝවිද්‍යාවේදී කියන්නේ ඩනින්-ක්‍රූගර් ඉෆෙක්ට් කියලා. සාමාන්‍ය බුද්ධියක් තියෙන අය බොහෝ විට හිතන්නේ තමන් හැමදේම දන්නවා කියලයි. නමුත් අතිශය බුද්ධිමත් අය නිතරම තමන්ගේ අඩුපාඩු හොයාගෙන ඒවා හදාගන්න උත්සාහ කරනවා. ඔවුන් දන්නවා දැනුම කියන්නේ සාගරයක් වගේ දෙයක් කියලා. දැන් අපි බලමු බුද්ධිමත් අය ගැන සමාජයේ තියෙන බොහෝ දෙනා විශ්වාස කරන වැරදි මත, එහෙමත් නැත්නම් මිත්‍යාවන් කීපයක් ගැන. මිත්‍යාව 1. බුද්ධිමත් අය හැමදේම දන්නවා. යථාර්ථය. මහා දාර්ශනික සොක්‍රටිස් කිව්වේ මම දන්න එකම දේ මම කිසිවක් නොදන්නා බවයි කියලා. බුද්ධිමත් අය කවදාවත් Taman හැමදේම දන්නවා කියලා හිතන්නේ නැහැ.
ඔවුන් තමන්ගේ නොදැනුවත්කම ගැන හොඳින්ම දැනුවත්. මිත්‍යාව 2 බුද්ධිමත් අය සමාජශීලී නැහැ. යථාර්ථය පර්යේෂණවලින් පෙනී යන්නේ ඉහළ බුද්ධියක් තියෙන අය අනිත් අයගේ හැඟීම් සහ මුහුණේ ඉරියව් තීරුම් ගන්න වඩාත් දක්ෂයි කියලයි. ඔවුන් සමාජයෙන් ඈත් වෙලා තනිව ඉන්න කැමති වෙන්නේ ඔවුන්ට මිනිස්සු එක්ක කතා කරන්න බැරි නිසා නෙවෙයි. ඔවුන් අර්ථයක් නැති හිස් කතා බහවලට කැමති නැති නිසයි. ඔවුන් කැමති ගැඹුරු දේවල් ගැන කතා කරන්න පුළුවන් කුඩා යාළු මිත්‍රයෝ පිරිසක් එක්ක ඉන්නයි. මිත්‍යාව 3 අතිදක්ෂ අයගේ පරිසරය හරිම පිළිවෙලයි. යථාර්ථය ලෝකපූජිත විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙන් වරක් මාධ්‍යවේදියෙක් ඇහුවා ඔහුගේ මේ මේසේ ඇයි මේ තරම් අවුල් සහගත කියලා. අයින්ස්ටයින් දුන්නේ අපූර්ව උත්තරයක්. අවුල් සහගත මේසයක් අවුල් සහගත මනසක් නියෝජනය කරනවා නම් හිස් මේසයක් නියෝජනය කරන්නේ මොකද්ද? ගොඩක් හයි IQ පුද්ගලයන් වැඩ කරන්නේ අවුල් සහගත පරිසරයක වුණත් ඒ හැම දෙයක්ම කොහෙද තියෙන්නේ කියලා ඔවුන්ගේ මොළය ඇතුලේ පිළිවෙලක් තියෙනවා. අවසාන වශයෙන් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි බුද්ධිය කියන්නේ ජීවිතයේ සාර්ථකත්වයට තියෙන එකම සාධකය නෙවෙයි කියන එක. ඉහළ IQ එකක් තිබුණා කියලාම කෙනෙක් ජීවිතේ ජය ගන්නවා කියන්න බෑ. ජීවිතේ සාර්ථක වෙන්න බුද්ධිය වගේම උත්සාහය, hard work, කැපවීම, විනය සහ චිත්තවේගී බුද්ධිය හෙවත් EQ කියන දේවල් අතිශයින්ම වැදගත්. ඇත්තටම IQ කියන්නේ ඔබ ගාව තියෙන සහජ දැනුම සහ හැකියාව නම් EQ කියන්නේ ඒ හැකියාව සමාජය ඇතුලේ අනිත් මිනිස්සුත් එක්ක ගැටිලා කොහොමද ප්‍රායෝගිකව පාවිච්චි කරන්න කියන එකයි. ලෝකයේ සාර්ථකම මිනිස්සු ගාව මේ IQ සහ EQ කියන දෙකේම අපූර්ව සමබරතාවයක් තියෙනවා. ඉතින් යාළුවනි, දැන් තියෙන්නේ වීඩියෝ එකේ මුලදී දුන්න අභියෝග ඉවර කරන වෙලාව. ඉහත අපි කතා කරපු ලක්ෂණ 10න් ඔයා ගාව තියෙන ලක්ෂණ කීයක්ද කියලා අවංකවම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාගේ ලකුණු ගාන කමෙන්ට් කරන ගමන්ම ඒ බුද්ධිය නිවැරදිව පාවිච්චි කරලා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න අධිෂ්ඨාන කරගන්න. වීඩියෝව නැරඹු අපට ගොඩක් ස්තුතියි. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක අදම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔබේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔබට සුබ දවසක්.